මිස් නිකන් නඩුවක් දාලා මට අයිස් වලට දැන් මං මුකුත් කරන්නේ නැහැ මිස් මං ඇවිල්ලා ගෙදර මගේ ඉඩම විකුණලා තමයි ජීවත් වෙන්නේ ඉඩම විකුණලා මේ මගේ මල්ලිලා එක්ක යකඩ එකතු කරන්න යනවා ලොරියේ යකඩ එකතු කරන්න ගියත් පාඩුවේ ජීවත් වෙන්න දෙන්නේ නැහැ මිස් පොලිසියෙන් හැමතිස්සෙම ඇවිල්ලා මේම කරනවා නේද අරම කරනවා නේද කියලා මට ගෙදර මිනිස්සුන්ට කියලා මේව කරනවා මට මේ දැන් රස්සාව කරගෙන පාඩුවේ ඉන්න ඕනේ මිස් දැන් කිසිම වැරද්දක් කරන්නේ නැහැ 2023 බුලත් සිංහල පොලිසිය මනෝජ් අත්අඩංගුවට ගන්නවා. ඔහුව අයිස් මත්ද්‍රව්‍ය 10630ක් ළඟ තබා ගැනීම හා ප්‍රවාහනය පිළිබඳ ව්‍යාජ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කරනවා. මහාධිකරණයෙන් පවා ඇප ගන්න බැරි වෙනවා. හැබැයි මාස 9කට පස්සේ ඇප ලැබෙනවා. ඔහුට මීට වසර 2කට පෙර කසිප්පු නඩු 5ක් තිබිලා තියෙනවා. ඔහු ඒ බව පිළිගන්නවා. හැබැයි නඩු කියන්න නොහැකි නිසා වරද පිළිගෙන නිදහස් වෙලා තියෙනවා. දැන් මනෝජ් අත්අඩංගුවට ගන්න හදනවා නැවත. මෙහෙම කරන්නේ බුලත් සිංහල ප්‍රසිද්ධ කසිප්පු ජාවාරම්කරුවෙකු වන බොල්ලුපාලි සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රසන්න කුමාර හෙවත් බණ්ඩා කියන අයගේ අවශ්‍යතාවයට.